හෙලෝ වැඩ කරනස්සේ මේ ජපානින් ස්ටුඩන්ට්ලට එන්න බලන් ස්ටුඩන්ට් පොඩි වීඩියෝ එකක් දාන්න හිතුණා මීට කලිනුත් කිව්වා මේ පාර පොඩ්ඩක් තදට කියන්නම් අහනුන් අහපල්ලා නැතිවුන් නිකන් ඉඳපල්ලා අදාළම නැහැ හැමදාම කියනවා වගේ මට වැඩකුත් නැහැ උඹලගේ හොඳට කියන්නේ මෙහෙටනේ ස්ටුඩන්ට්ලා ඉන්නවා ගොඩක් අය අවුරුදු 19 ගොඩක් කියන්නේ මම මේ වයසත් එක කියනවා අවුරුදු 19 28 මොකද උන් හැදිලා තියෙන්නේ ඒ කොල්ලෝ කෙල්ල ගොඩක් හැදලා තියෙන්නේ අම්ලා තාත්තලා යටතේ හැදිලා මෙහෙට ආපු ගාවම උන්ට මාර ෆ්‍රී එකක් හම්බ වෙනවා මාර ෆ්‍රීඩම් එකක් හම්බ වෙනවා ජීවිතේට වයින් එකක් බියර් එකක් බීපු නැති උන් එතකොට කොල්ලෙක් එක්ක යාළුවෙක් නැති කෙල්ලෝ කතන්දර ගොඩක් තියෙනවානේ එතකොට උන්ට අත්තඩු හම්බුණා වගේ ජීවිතේට අත්තඩු නැති මර මොක්කු දින්නේ පැස්බරාලා වගේ ඉන්න උන්ට එකපාරට උකුස්සෙකුට වගේ අත්තඩු හම්බුණා වගේ උන්ට මාර ෆ්‍රීඩම් එකක් හම්බ සුම් මෙහෙල මොකද කරන්නේ පට්ට පිස්සුවක් කෙලිනවා ස්කූල් හරියට යන්නේ රස්සාවක් හරියට කරන්නේ මෙහෙ කරන්න දෙන හැම මගුලම කරනවා අන්තිමේදී මොකද දන්නවද වෙන්නේ සුස්සෙකි ටික නෑ ඒ කියන්නේ පැමිණීම නෑ උන්ගේ එතකොට අන්තිමේදී වෙන්නේ දැන් මේ ඊයේ පෙරේද මාර නිවුස් ටිකක් එනවා 165 69 පැමිණීම තියෙන අයටත් කයරු දවස් 30 ගහලා ඒ එක අනිත් එක තමයි මෙහෙ ආපු ගාමම හොඳ ෆෝන් ගන්නවා ගෙවන්න හරි නැතුව හරි කෑෂ් වලට හරි හොඳ ෆෝන් ගන්න ආපු ගාමම කොළ 30ක් 40ක් පොලියට අරගෙන හරි ණයට හරි වාහන අරන් රංගන්න එපා නෙමෙයි කියන්නේ රංගන්න කාලයක් එනවා බං ඒ කාලේ එනකම් පොඩ්ඩක් ඉවසලා ඉඳපල්ලා අන්තිමේට වෙන්නේ ස්කූල් ෆී උන් ගෙවන්නේ ඊට පස්සේ ස්කෝල් වල මේ ගුරුවරුන්ට බර කේස් දානවා වීස් එක දානකොට නැත්නම් ස්කූල් ෆීස් ගෙවන්නකොට පොලියට අරගෙන කෙලව ගන්නවා මුලින් ඉඳන් ටාගට් එකක් කොළුවේ දාන හරිය ප්ලෑන් එකකට යමල්ලා රංගන්න කාලයක් එයි බං අවුරුදු 4ක් තියනවා ස්කූල් කාලේ පොඩ්ඩක් හරියට සුස්සෙකි 90ට 85 උඩින් තියාගෙන ඒ ටික කරගෙන හරියට පාර්ට් ටයිම් කරන ටික හරියට රස්සාවල් කරගෙන දෙමව්පියන්ගේ සල්ලි වලින් නෑ උඹලගේ සල්ලි නෙමෙයි මේ නැති බංගස්ථාන කරන්නේ මුලින්ම ඒක ඔළුවේ තියාගෙන උඹලා නාස්ති කරපල්ලා උඹලා හම්බ කරපු කාලයකට හරියට අන්තිමේදී මේ මිනිස්සු අම්ලා තාත්තලා නැති බංගස්ථාන කරලා තොපිත් නැති වෙලා අන්තිමේදී ලංකාවට යන්න වෙන එක තමයි වෙන්නේ තරහට නම් නෙමෙයි කියන්නේ උඹලට තියෙන ආදරයට උඹලා ඕන විදිහකට ගනි ඕන විදිහට ගනි මම දන්න සමහරු ඊටස් මේකද සමහරු නිසා අනේ අපේ නම් 155යි අපිට වීසා හම්බුණා ලොරි ටෝක් දෙයි දෙන්න පුළුවන් සමහරුන්ට වදිනවා තමයි බහුතරයකට දැන් වදින්නේ නැහැ ඒ හින්දා කියන දේ ඔලුවට ගනි අර අපි හඳ පෙන්නද්දි මචං හඳ දිහා බලපල්ලා පෙන්නන එකාගේ ඇඟිල්ල දිහා බලන්න එන්න එපා මේ වැඩ කරන ගමන් මේක කියන්නේ මේ එක නිවුස් ටිකක් ආපු හින්දා මීට කලිනුත් දැම්මා දන්නේ නැති උන්ට දැනගන්න මේක ෂෙයා කරපල්ලා මේ එතකොට දන්නේ නැති උන් දැන් අම්ලා තාත්තලා දකින්නේ මොකද්ද මේ වෙන්නේ කියලා මොකද නැත්තම් කෙල වෙන එක කෙල වෙනවාමයි එහෙනම් අපි පස්සේ හම්බෙමු